කොහොමද ඉතින් ඔයාලට මම බැද්දේගම vlog එකක් අරගෙන ආවා. අද අරගෙන ආවා නූතන පද්‍ය විචාරය vlog එක. නූතන පද්‍ය ගැන කතා කරන්න කියලා කට්ටිය ඉල්ලලා තිබ්බා. නූතන පද්‍ය ගත්තාම අපිට කොටස් දෙකකින් ප්‍රශ්න හැදෙනවා. රසාස්වාදයක් ලියන්න වෙනවා. ඊට අමතරව ඒ ආශ්‍රයෙන් යම් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය ගැන අපිට ලියන්න එනවා. රසාස්වාදයක් කියන්නේ මොකක්ද? රසාස්වාදයක් ලියන්නේ කොහොමද? එතකොට රසාස්වාදයකදී ඕගොල්ලෝ අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද? මෙන්න මේ දේවල් ගැන. මට මගේ vlog එකට උපකාරී වෙන්න මෙන්න මේ පොත. මේකත් මං සිංහල වලට ඒකක් ගත්ත vlog එකේ දාලා තිබ්බා. ඉතින් රසාස්වාදයක් ලියන්න එනකොට ඕගොල්ලන්ට පොදු උපදේශයක් දෙනවා. මේක මොකද්ද වස්තුව කරගෙන තියෙන්නේ? කියන්නේ තේමා කරගෙන තියෙන දේ මොකද්ද? එක්ක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නැත්නම් පරිසරය වෙන්න පුළුවන්, නැත්නම් ජීවිතේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ආශාභාවිතය කොහොමද කියන ඔන්න ඔය දෙක ගැන අවධානය යොමු කරලා තමයි මේ පද්‍ය රසාස්වාදය ලියන්න ඕනේ. රසාස්වාදය ලියනකොට මේ කවියාගේ අරමුණ මොකක්ද? අරමුණ කියන එක පැහැදිලි කරන්නේ තේමාවත් එක්ක. ආදරණීය පාසල පද්‍ය පන්තිය ගත්ත කියලා අසලක් පාදක කරගෙන තමයි දැන් මේක ලියලා තියෙන්නේ. අරමුණ තමයි ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය වර්ෂ ගණනාවක් ගිහිල්ලා තාම එකම තැන තියෙන බව අඟවන විදිහට අර උපහාසයෙන් සහ හාස්‍යයෙන් යුතුව ලංකාවේ අධ්‍යාපනය විවේචනය කිරීමක් තමයි ඒකෙදි දකින්න හම්බෙන්නේ. මොනවද මේ රචනා උපක්‍රම? රචනා කරන්න භාවිතා කරලා තියෙන උපක්‍රම. උපමා, රූපක, සංකේත, තිශෝක්ති, හාස්‍ය, උපහාස්‍ය මේ හැම දෙයක්ම එක එක පද්‍යවල දකින්න හම්බෙනවා. මේකේ පියවරවල් තුනක් තියෙනවා. එකක් තමයි තේමාව සහ අරමුණ, දෙවෙනි එක තමයි රචනා උපක්‍රම, තුන්වෙනි එක තමයි මේ පද්‍ය සාර්ථකද අසාර්ථකද කියලා පෙන්වන එක. ආකෘතිය ගැන ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ නූතන පද්‍ය සංග්‍රහ පොත ගත්තාම නිසදස් කාව්‍ය ආකෘති තියෙනවා, සඳස් කාව්‍ය තියෙනවා, වගේ මිශ්‍ර ආකෘති තියෙනවා. මෙන්න මේ ආකෘතිය මොකක්ද කියන එක පැහැදිලි කරගන්නත් ඕනේ. උදාහරණයක් විදිහට ගන්නම් පොඩි දුව පද්‍ය පන්තිය. පද්‍ය පන්තිය ලිව්වේ කවුද? මොන යුගයටද අයිති වෙන්නේ? මේකේ අත්දැකීම් මොනවද? වස්තු විෂය මොනවද? ඔන්න ඔය දේවල් ඉස්සල්ලාම ගන්න ඕනේ. අපිට මේ රසාස්වාදයට පිවිසෙන්න පුළුවන් අම්මගේ ආදරය ගැන මොනවා හරි දෙයක් කියලා. වෙලාවට තමන් ආදරය කරන කට්ටියකින් ඈත් වෙලා වෙනත් රටකට ඉගෙන ගන්න සහ රැකියාවට යන්න සිද්ධ වෙන. එතකොට ඒගොල්ලෝ මුහුණ පාන දේවල් සමහර ගොඩක් වෙලාවට රැකියාවට යන කට්ටිය ලොකු කරදරවලට මුහුණ පානවානේ. ලාංකේය සමාජය තුලද ඉස්කෝලේක යන වයසක ළමයි ගෙදරක සේවයට යනවා. ඉතින් ඒ සේවයට ගිහිල්ලා එයාට සිද්ධ වෙන කරදර ගැන. එතකොට ලංකාවේ ළමයින්ට තියෙන ආරක්ෂාව සුරක්ෂිතද? අර සමාජ අසාධාරණකම් ඒ නීතිය ක්‍රියාත්මක වෙනවද? මෙන්න මේ දේවල් ගැන තමයි අපි මේ රසාස්වාදයේදී කතා කරන්නේ. ඒක සංකීර්ණ සමාජ ගැටලුවක්නේ. ඒ ළමයිව නගරයට එක්කගෙන ගිහිල්ලා ඒ ළමයි මුදලට විකිනෙනවා. එහෙම නැත්නම් ගෙවල් වල ගෘහස්ත හිංසනයට ලක් වෙනවා. අදටත් මේ ගැටලු තියෙනවා. ඒ දරිද්‍රතාවයෙන් පීඩිතව කුඩා කලම මෙහෙකාර සේවයට ගිය ලිසී නම් දැරියක තම මෙහෙකාර ජීවිතයේ ඇති කටුකත්වය මවට ප්‍රකාශ කරන අයුරින් රචනා වූ පැදිපෙළකි. අන්න ඒ වගේ මේක අත්දැකීම වස්තු විෂය අන්න ඒ විදිහට පොඩි ප්‍රමාණයකින් විස්තර කරන්න ඕනේ. වක හා දුවක අතර වන උතුම් මානව බන්ධනය අකාරුණික ලෙස කඩා බිඳ දමා වියරු වූ දුප්පත්කම, පන්ති විෂමතාව, සමාජ අසාධාරණයේ රජයන ලෝකයක ඒ දේවල් විවේචනයට ලක් කරලා කතවරයා මේ පද්‍ය පන්ති රචනා කරලා තියෙනවා. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළමු වරට තනි වුණු කල ඈත රටක එහෙම මිනිස්සු හුඟ දෙනෙක්ම මට කීවේ ලිසී කියලා. ඉතින් බලන්න එතන ඒ ළමයාට ආදරේ දැනෙන තැන දුවේ කියන වචනයනේ සංකේත වෙනවා කිහිපයක් දේවල්. එකක් තමයි මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක්. එතකොට පවුලේ බර අඩු කරන්න තමයි මේ ළමයා ගෙදරින් පිට වෙන්නේ. මං චූටි ළමෙක් කියලා මට කවුරුවත් පොඩි දුවේ කිව්වේ නැහැ. මට කිව්වේ ලිසී කියලා. එතකොට අන්න ඒ වචනේ දුවේ කියන වචනේ තියෙන අම්මගේ ආදරය ගැබ් වෙලා තියෙන විදිය හරිම සංවේදී විදිහට කතුවරයා ඉදිරිපත් කළා තියෙනවා. අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කිව්වේ ඒ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කිව්වේ බේබිගේ ආය අම්මා කියලා. මේ චූටි ළමයා අතින් හිසින් බර උසලගෙන පාරේ යනකොට අර පොඩි දුවේ කියලා අමතපු ළමයාට කට්ටිය කියන්නේ වැඩකාරියක් කියලා. පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කිව්වේ බේබිගේ ආය අම්මා කියලා. බේබිගේ ආයම්මා. බේබි කියන්නේ ධනපති පන්තිය. බේබිගේ ආයම්මා කියන්නේ නිර්ධන පන්තිය. එතකොට දැන් මෙච්චර ධනපති පන්තිය මෙච්චර විෂමතාවය නැති කරන්න ඕනි කියලා කතා වුණ රටේ කොහොමද මෙහෙම සමාජ විෂමතාවක් නිර්මාණය වුණේ නේ? එකම වයසේ ළමයි දෙන්නෙක් නෙමෙයිනේ. අර ළමයා අනිත් ළමයාව අතින් අල්ලගෙන ඉස්කෝලේ යනකොට
ධනපති පන්තියේ ළමයාට කියන්නේ බේබි කියලා. ඇයි විශේෂ වරප්‍රසාදනේ ධනපති පන්තියේ මිනිස්සුන්ට. හැබැයි ඒ වයසේම ළමෙක් තමයි ආව අතින් අල්ලගෙන යන්නේ. හැබැයි ඒ ළමයාට මොකද්ද කියන්නේ? අර බේබිගේ ආයම්ම කියලා. ඇයි එහෙම වුනේ? පන්ති විෂමතාවයේ හන්දනේ අර ළමයා වැඩකාරියෙක් සහ නිර්ධන පන්තියේ හන්ද ඒ ළමයාට ඒ වරප්‍රසාද නැහැ. ධනපති පන්තියේ ළමයා ඇවිල්ලා ධනපති පන්තිය නිසා එයාට වරප්‍රසාද හම් වෙනවා. එතකොට මෙතන රසාස්වාදයේදී ඕගොල්ලෝ ඒ පන්ති ભેදය, පන්ති විෂමතාවය කියන එක අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මේ එක ළමෙක් ඉදිරිපත් කළ පෙන්වන්න හදන්නේ මේ ගැටලුවට මුහුණ දෙන මුළු සමාජ පද්ධතියක්මනේ. කෑම බීම උයා පිහා මන්දරදිය අදින කලට දකින සියලු දෙනා කිව්වේ ගෙදර කුස්සි අම්මා කියලා. ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇල වුණාම තවමත් සිහිනෙන් උඹ මට කියන්නේ පොඩි දුවේ අධ්‍යාපනය හිමි වෙලා ගිහින් තිනවා. ඊට පස්සේ අම්මගේ සෙනෙහස හිමි වෙලා ගිහින් තිනවා. අනික අවුරුදු 18 දක්වා වැඩිහිටියෝ තමයි ළමයිව පෝෂණය කරන්න ඕනේ. මේ ළමයට මොකද වෙලා තියෙන්නේ? මේ ළමයට වැඩිහිටියෝ පෝෂණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. කො මේ සමාජ සමානාත්මතාව නීතියක් නැද්ද මේවටනේ? කො ඇයි කවුරුත් මේවට හඬ නගන්නේ නැද්ද? කො සමාජ අසාධාරණයෙන් කතා කරන මිනිස්සු. ඇයි යාළුවන්ට මේ වගේ දේවල් පේන්නේ නැත්තේ? පුංචි කවිය ඇතුලේ ඉතුරු කරලා අහලා තියෙනවා. එදර කුස්සි අම්මා, බේබිගේ ආයම්මා, වැඩකාරී කියලා එක නම් වලින් හඳුන්වන මේ ළමයා නිදි පැදුරේ ඇවිල්ලා නිදා ගන්නකොට හීනෙන් අමතන්නේ තාමත් පොඩි දුවේ කියලා. ඉතින් එයා අපේක්ෂා කරන්නේ මොකද්ද? ආදරය, කරුණාව. සරල බස්සහර තමයි භාවිතා කරලා තියෙන්නේ. ලොකු ගැඹුරු සමාජයේ සිද්ධ වෙන දර්ශනයක් මේකේ ධ්වනිතාර්ථ වෙලා තියෙනවා. අම්මේ උඹ මට ඊට පස්සේ හුඟ දෙනෙක්ම පාර දිගේ වැඩකාරියක් නිදි පැතුරේ පොඩි දුවේ මේ ඇවිල්ලා කටවහරේ තියෙන වචන සිව්පද ආකෘතියක් දකින්න හම්බ වෙනවා. ඉන් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට ඊළඟට පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට මං යනකොට කෑම බීම උයාතිහා මන්දරදිය අදින කඩම අපිට මැවිලා පේනවනේ. ඇත්තටම සාර්ථක පද්‍ය පන්තියක්. මොකද මේකේ පන්ති විෂමතාව, දරුවෙක්ට තියෙන වරප්‍රසාද අහිමි වී යාම, ඊළඟට ධනපති පන්තිය, නිර්ධන පන්තිය පෙළෙන ආකාරය, ඊට පස්සේ සමාජ අසාධාරණය, නීතියක් කියන දේ තියෙනවද කියන ප්‍රශ්නය වෙන මේ දේවල් ගැන මේ පද්‍ය පන්තියේ කතා කරනවානේ. කිවිදිය ආරාධනාවක් කරනවා. මේ වගේ ළමයි වෙනුවෙන් අපි හඬ නගමු. හැමෝටම සමානාත්මතාවය කියන එක ඇති කරමු කියලා ආරාධනාවක් ඇති කරනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් මේකේ දකින්න හම්බ වෙනවා කියලා වට අන්තිමට ලියලා දැන් මේ පද්‍ය පන්තිය අපිට කියන්නේ කිසිම සාර්ථකත්වයක් නැහැ. මේ පද්‍ය පන්තියේ සාර්ථක පද්‍ය පන්තියක් කියලා අපිට කියන්න පුළුවන්. අසාර්ථකයි කියලා කියන්න තියෙන තැන් කියලා මම ඒකට උදාහරණයක් ගන්නම්. මහින්ද හිමිගේ ලක් මෞනිමගේ පද්‍ය පන්තිය චුට්ටක් මම ඔයාලට ඒකේ රසාස්වාදයක් නම් කියලා දෙන්නේ නැහැ. මම දැන් එකක් කියලා දුන්නා හන්ද ලියන විදිහ. මේකේ තියෙනවා පොඩි දුර්වල තැන් ටිකක්, අසාර්ථක තැන් ටිකක්. ඒ මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නවා. වචන ටිකක් නහමක් අඳුවන රසට අරන් ලවමින් සගේ වට වගේ තියෙන වචන ඒවා ටිකක් දුරවබෝධයි. මම ඔබේ මුවට මුව තබමින් උරමි එමි කියලා පද්‍ය පන්තියක්. එතකොට මේ පද්‍ය පන්තිය අර මාතෘ කියන සංකල්පයට ගැලපෙනවද? අම්මගේ මුවට මුව තබා ඒ සංකල්පෙ එච්චරෙතන ගැලපෙන්නේ නෑනේ. එතකොට අන්න එතනත් පොඩි අසාර්ථකත්වයක් දකින්න හම්බෙනවා. විචාරයක් ලියනකොට අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. කවීන් අයත් වෙන්නේ මොන තරංගයටද මොන යුගයටද කියන එක. කවියා ගැන ලියලා පද්‍ය පන්තිය ගැන පොඩි හැඳින්වීමක් මුලදී කරනවා. ඒ කියන්නේ වස්තු විෂය අත්දැකීම මොකක් ආශ්‍රය කරන මේක ලියලා තියෙන්නේ සහ අර ප්‍රශ්නයත් එක්ක ඕගොල්ලෝ මේ හැඳින්වීම සම්බන්ධ කරන්න ඕනේ. මතු පිටින් වෙනස් අර්ථයක් දෙන ගැඹුරු අර්ථයක් තියෙන පද්‍ය පන්ති ගැන ਵਿਚාරය කරනව කියන පොඩි දුව ආදරණීය පාසල ඔය වගේ ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි ඉස්සලාම ලියන්න ඕනේ මොකද්ද මේ ගැඹුරු අර්ථයක් කියන්නේ මොකද්ද මතු පිට අර්ථයක් කියන්නේ. කොළඹ යුගයේහි දෙවන තරංගයේහි කවිහු පාඨකයන්ගේ සමාජ ජීවිතාවබෝධය පෘතුල කිරීමට සමත් වූහ. නියමිත පද්‍ය පන්ති 3ක්වත් ඇසුරෙන් උක්ත කියමන පිරික්සන් පරපුරට අයත් වෙන කට්ටිය තමයි එච්.එම්. කුඩලිගමගේ තවමත් ඔබ මගේ ඒ වගේ සෙට් එකක් ඉන්නවනේ. දැන් කුඩලිගමගේ තවමත් ඔබ මගේ පද්‍ය පන්ති මේකේ තියෙන සමාජ ජීවිත අවබෝධය. පවා වනමල් පෙති මෙන් මුදුවේ දවසක එහෙත් මල් පෙති කළු ගල් බඳුවේ. ලුහු බැඳ ගමන්ගත් අදහස් ඇත පොදුවේ. සිතු දෙය නොසිතුවේ නොසිතුව දෙය සිදුවේ. සිතු දෙය නොසිතුවේ නොසිතුව දෙය සිදුවේ. ඒකෙන් අදහස් ගන්න මොකද්ද? මරණය කියන දේ. හිතන දේවල් කිසිම වෙලාවක සිද්ධ වෙන්නේ නැහැ. ප්ලෑන් හදාගෙන ඉන්නවා ඉස්සරහා අවුරුදු ගානකට. මම මේ අවුරුද්දේදී මෙහෙම කරනවා එහෙම කරනවා. හැබැයි අපි දන්නේ නැහැ හෙට අපි මැරෙන්න පුළුවන්. මේ මොහොතේදී මැරෙන්න පුළුවන්. එතකොට එතන ජීවිතාවබෝධය කියන එක අන්තර්ගත වෙලා තියෙනවා.
ගිලෙන සිහින පද්‍ය පන්ති. උවදුරු දිගේ යන දිගමා වත මිසක නිදහස කරා වෙන යන පාරක් කිමෙක්. මේ පද්‍ය පන්තිය අන්තර්ගත වෙලා ඉන්නේ. ගොඩක් දෙමව්පියෝ හිතනවා ළමයින්ට තනියෙන් ජීවිතේට මුහුණ දෙන්න බෑ. ජීවිතේ ජය ගන්න බෑ කියලා ගොඩක් ළමයි ගෙදරට වෙලා රැකවල් දාගෙන ඉන්නවා. ඒ දරා ගැනීමේ අවස්ථාවක් නැති වුනහම ඒ ළමයි ගොඩක් වෙලාවට සියදිවි නසා ගන්න උනත් පෙළඹෙනවා. අන්තිමට දාන්න පුළුවන් අර ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ කළ මේ අනාදී වශයෙන් සමාජයේ ජීවිත අවබෝධයන් කොළඹියුගේ දෙවන තරංගයේ කවින් ඉතාමත් අපූර්වට පැහැදිලි කරගත ආකාරය අපට පැහැදිලි වේ කියලා. විචාරයක් කියන දේ කොච්චර ලියන්න ඕනද? පැති පහක්වත් ලියන්න විචාරයක් ලියනකොට මොකද පද්‍යත් ආවම මේක පිරෙනවානේ. ඊට වඩා නම් අඩු කරන්න යන්න එපා. ඊට වඩා වැඩි වුණත් අඩු කරන්න යන්න එපා. හැබැයි වෙලාව කියන දේ ගැන අවධානය යොමු කරන්න. මොකද ගොඩාක් අයට විචාර ලියන්න යනකොට වෙලාව මදි වෙනවා. ඒකට දැන් විචාර ටික රසාස්වාදයේ මුළු පේපරේටම ඕගොල්ලෝ ටයිම් බෙදා ගන්න. විචාරයකට හිතනකො අපි විනාඩි 20ක් වෙන් කරනවා කියලා. මම මේ විනාඩි 20 ඇතුළත කොහොම හරි මේ විචාර ලියලා ඉවර කරනවා. ඒ වගේ හිතාගෙන එක දිගට එක හුස්මට ලියන්න ගන්න. තව විචාර ප්‍රශ්න අහන්න පුළුවන් සංකල්ප රූප, කාව්‍යාත්මක ලක්ෂණ, උපමා රූප කොයි වගේ දේවල් භාවිතා කරලා කොහොමද සිද්ධ කරන්නේ කියන දැන් ඒක ගොඩක් වෙලාවට අපිට නිසදස් කවියත් එක්ක සම්බන්ධ කරලා අහන්න පුළුවන්. වස්තු විෂය ගැන අහන්න පුළුවන් සමහර වෙලාවට නම් කරලා පාඨකයා තුල සහානු කම්පනයක් ඇති කරන ආකාරයේ දුරු රටක ගිය පුතු නගල කන්ද පද්‍ය පන්තිය නිය හැන්දෑව ඒකත් පුළුවන්. ඒගොල්ලෝ අත්විඳලා තියෙන දේවල් හරිම ලස්සනට කාව්‍ය සංකල්පනා බවට පත් කළ සහානුකම්පිතව ශ්‍රාවකයාට ඒ දෙගොල්ලටම ඉදිරිපත් කළා තියෙනවා. එතන කවියෝ සංකීර්ණ ගැටලු තමන්ගේ කාව්‍ය නිර්මාණ වලට විෂය කරගෙන තියෙන සහ දැඩි සංයමකින් ඒව ඉදිරිපත් කළා තියෙන්නේ කොහොමද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොනිකාරුවන් පතිරණගේ පොඩි දුව පද්‍ය පන්ති අඳුර අපේ දුක නිවාමේ පද්‍ය පන්තියේ තියෙන්නේ නිර්ධන පන්තියේ මිනිස්සෙක්ගේ ජීවිතයේ හැලහැප්පීම් ටිකක් සහ එයා ඒකේ විඳින දුක එයාට ඉන්නේ එයාගේ සතා විතරයි. ඉතින් ඒ දෙනගේ සරල ජීවිතේ එයාලා ජීවිතේ විඳින දුක් කම්කටොළු අන්න ඒ වගේ තුරුසෙනග හා තනපඳුර කියන පද්‍ය පන්ති ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය තමයි ඒකෙත් ඉදිරිපත් වෙන්නේ. තුරුසෙනග කියලා කියන්නේ මැති ඇමතිවරු වගේ ධනපති පන්තියේ මිනිස්සු, තනපඳුරු කියන්නේ නිර්ධන මිනිස්සු. ධනපති පන්තියේ මිනිස්සෙක් ඉවත් කරොත් ඉවත් කරාමයි. හරියට රූස්ස ගහක් වගේනේ. අපි ගහ මුලින්ම ගලවලා දැම්මොත් ආයෙක පැලවෙන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. හැබැයි තනපඳුර කියන එක එහෙම නෙවෙයි. කොච්චර පාගලා දැම්මත් කොච්චර ගවයෝ වගේ සත්තු ගිහිල්ලා උලා කෑවත් ආයි තනපඳුර කියන එක ලියලනවා. හරියට නිර්ධන පන්තියේ මිනිස්සු වගේ පුද්ගලයන් අතර ඇතිවන සංවේදී ආධ්‍යාත්මික බැඳීම් සියුම් ලෙස නිරූපණය කරන්න. මේ පොඩි දුව පද්‍ය පන්තිය ගන්න පුළුවන්. ගිගේ රහසගත සෙනෙහි වීණාව මාර යුද්ධය කියන එකනේ අඹුසැමි ප්‍රේමය ගැන දුරටක ගිය මා පුතු කියන පද්‍ය පන්තියත් පියාට පිය සහ පුතු සෙනෙහස ගැන කතා කරන ළමා මනස ස්වභාව ධර්මයේ කෙරෙහි සංවේදී කරවීමට ගොළම යුගයේ කවියෝ වෙරදරුව. මේකෙදි ගන්න පුළුවන් සමනලයා. ඒකේ තියෙන සමනල පුෂ්ප රාගය මා ළඟට වරේ. සමනලයා කියන කෙනා හරිම ලස්සනට දකින්න විදිහ ලදරු හැඟුම් කියන පද්‍ය පන්තිය ස්වභාව ධර්මයේ කෙරෙහි හරිම සංවේදී ඉදිරිපත් කළා තියෙනවා. හොඳට සුදේ මහ ගොඩක් වලාකුළු තරු යට අහසේ දිව යන්නේ කවුරුද අක්කේ මේවා හදන්නේ කොහෙ තිබිලද මේ හැටි එන්නේ. ඉස්සරේ හරිම ලස්සනට හරිම සංවේදීව හරිම හැඟුම්බරව මේ පද්‍ය පන්තියේ ළමයා දකිනවා. ඉතින් ඒ වගේ පද්‍ය පන්ති කියවෙනකොට ළමයිනොත් පරිසරය ගැන එක ලස්සනට විඳින්න පරිසරයට ආදරය කරන්න පටන් ගන්නවා. ඇසුරු පැන පද්‍ය පන්තියේ මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ දලුවතු පැලි ඒවා කොහොමද ආවේ මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ නිදි කුම්බා කොලේ මොකටද නිදියාවේ. බහතෝරන වයසේ ඉන්න ළමයා පරිසරය අධ්‍යයනය කරන විදිය, එයා පරිසරය ගැන දකින විදිහ, එයාට පරිසරය ගැන නැගෙන ප්‍රශ්න මෙන්න මේ දේවල් ගැන එයා අම්මගෙන් අහනවා. මිනිස් හිතේ සංකීර්ණ ගූඪ ස්වභාවය ඉදිරිපත් කිරීම ඇතැම් පද්‍ය රචකයන්ගේ ස්වභාවය. මම කුකුළු හැවිල්ලනේ මේ බාන කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ පයින්ම ගොස් ඇවිද වැටේ පොළවේ උලා නලල් ඇටේ වෛරීය හැඟීම් තරහවේ ගූඪ ස්වභාව ඉදිරිපත් කරන්න උත්සාහ කළ තියෙන විදිහ. ස්වභාව සෞන්දර්ය මගින් මිනිස් සිතෙහි ඇති කරන චමත්කාරය කවර ආකාරයේ නියමිත පද්‍ය පන්ති තුනක්වත් ඇසුරෙන් පැහැදිලි කරන්න. වන්නේ හැන්දෑව පද්‍ය පන්තිය අර කතුවරයා යාට හිත යන ගෑල්ලම එක්ක දකින්නවත් එක්ක මේ කාන්තාව සහ ස්වභාව ධර්මයත් එක්ක එකතු කරලා හරිම ලස්සනට ප්‍රේමාන්විත හැඟීම ඉදිරිපත් කරලා තියෙනවා. අඩසද පද්‍ය පන්තිය මී මුසු කුසුම් රොන් මුසු නල සුව දැනවි මේ දුනු රැගෙන එයි මා අභියස මලවි. ප්‍රේමවන්තිය සහ අඩසඳ කියන එක
සන්ධ්‍යාව කියන ස්වභාව ධර්මයත් එක්ක එකතු කරලා හරිම චමත්කාරව තමන්ගේ සිතේ තියෙන හැඟීම ඉදිරිපත් කරලා තියෙනවා. මගුල් ගිය පද්‍ය පන්තිය ස්වභාව ධර්මයයි මිනිස් සිතේ චමත්කාරයයි දෙකම හරි අපූර්වට ඉදිරිපත් කරලා තියෙන පද්‍ය පන්තිය. තමා ප්‍රිය කරන දෑ තමන්ගෙන් දුරස් වීම හෝ අහිමි වීම නිසා මිනිසා අත්විඳින පාළුව හුදකලාව චිත්ත සංතාපය ඇතැම් පද්‍ය නිර්මාණ වලින් විවරණය වේ. සංවේදී පද්‍ය පන්තියක් තියෙනවා රන් තැටියට කඳුළු. තමන් ආදරය කරන තමන්ගේ කුළුදුලේ දරුවා මිය යනකොට තාත්තෙක්ගේ සිතේ ඇතිවන ඒ ආදරය ඒක කොච්චර දරුණු හැඟීමක්ද කියන එක රන් තැටියට කඳුළු පද්‍ය පන්තියෙන් තේරෙනවා. මැරිච්ච ළමයා දිහා බලලා කියන දේනේ හරිම සංවේදීව ලියන්න පුළුවන්. ප්‍රිය කරන දේවල් ඉවත් වීම කියන එකට ගන්න පුළුවන් නාගල කන්දේ. අට අරුම ලොවක් මැද නැගෙයි තනිකම රුදුරු මගේ ගම මගේ බස නෑසියන් නොම පෙනේ. ඉන්න ගම නෑයෝ අතෑරලා නගරයට ගියත් වෙන රටකට ගියත් මේ හැඟීම ඕනම කෙනෙක්ට දැනෙනවානේ. තමන්ගේ බස නැහැ, තමන්ගේ ගම නැහැ, තමන්ගේ නෑදෑයෝ නැහැ. ඒක ඉතින් දන්නේ එහෙම පවුලේ කට්ටිය හැරදාලා වෙන රටක තනි වෙච්ච කට්ටියම විතරයි. මාර යුද්ධය කියලා කියන්නේ ඒකේ තියෙන මෙන්න මේක බලන්න. පසුවෙන් මම ඒ හැම අත්හලෙමි එහෙත් ඔබ ගැන මතක දැනුදු මාසිත පෙළයි. සිදුහත් කුමාරයා කියලා කියන්නේත් විවාහ වෙලා හිටිය කෙනෙක්, ප්‍රේමය දැනිච්ච කෙනෙක්. බුදු වෙන තාක්කල් එයාට තියෙන මනුෂ්‍ය සිතනේ. එංකතුකම් ඒ බැඳීම් කියන දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඒකයි කියන්නේ මම මොන දේ අතෑරියත් තාම ඔයාවත් රාහුල කුමාරයාවත් මගේ හිතෙන් අත්තර ගන්න බැරි වුණා. පද්‍ය පන්ති වලින් සාකච්ඡා වන්නේ මිනිසාගේ භාවමය ජීවිතයත් බුද්ධිමය ජීවිතයත් අතර ඇතිවන ගැටුමයි. ජී.බී. සේනානායකගේ දෙවියන් මැරීම බුද්ධියයි සිතයි අතර සිද්ධ වෙන ගැටුමක් ඒකෙදි සිද්ධ වෙනවා. අබිනික්මන පද්‍ය පන්තිය ගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා අර බුද්ධිය සහ සිත අතර සිද්ධ වෙන ඒ ගැටීම ගැන. එක්සෑම් එකට මේවා බලාගෙන යන්න මේ වගේම තමා ප්‍රශ්න හැදෙන්නේ. මේ වටාම තමා ගෙතිලා ප්‍රශ්න අහන්නේ. අද vlog එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා, like එකක් දාන්න අමතක කරන්න එපා, මාව subscribe කරන්න, මාව තව කාට හරි බලන්න ඔයාලා share කරන්න. ඉතින් අලුත් vlog එකකින් හම් වෙනකල් ගිහිල්ලා එන්නම්. bye. පරිස්සමට ඉන්න.